ආයුබෝවන් ඔගොල්ලෝ හැමෝටම අපේ රසකෑම YouTube channel එකෙන් අද ගොඩක් කාලයකට පස්සේ මට විශේෂයෙන්ම ආවේ විශේෂ වට්ටෝරුවක් ඔයගොල්ලෝ කහවට හමුවේ මම මේක හැදුවට පස්සේ මම හිතුවා මේක අනිවාර්යෙන්ම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මම සාමාන්‍යයෙන් මගේ channel එකෙන් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ සාමාන්‍යයෙන් හදාගන්න ලේසි ඒ වගේම ගුණදායක අහිතකර නැති කෑම වර්ග මම උත්සාහ කරනවා එහෙම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න. ඒ අතර මට හමු වුණා මේ අලුත් රෙසිපි එකක් නිවිති වලින් හදන සාමාන්‍යයෙන් මම නම් සාම්ප්‍රදායික නිවිති කන්නේ එක්කෝ තෙල් දාලා හරි එහෙම නැත්නම් පරිප්පු වලට දාලා පරිප්පු සහ සමග නිවිති පොද්ද ඒකෙන් වෙන් වුණු අලුත් විශේෂ නිවිති පාවිච්චි කරලා හදන්න පුළුවන් විශේෂ කෑමක්. මේක ඇත්තම කියනවා නම් මැල්ලුමක්. ඕගොල්ලන් ඉදිරිපත් කරන්න මට හිතුණා. මේකට අවශ්‍ය ද්‍රව්‍ය සාමාන්‍යයෙන් අපි මැල්ලුම් සම්බෝලයක් හදන්න පාවිච්චි කරන ද්‍රව්‍යයක් මේකට යොදා ගන්නවා. ඒ වගේම මම මෙතන අරන් තියෙන්නේ මම ඔයගලන්ට පෙන්නන්නම් මේ නිවිති කෝප්ප දෙකමාරක් මෙතන තියෙනවා. ඉතින් නිවිති කෝප්ප දෙකමාර මේ විදිහට හීනියට කපා ගන්න. ඔයගලන්ට පේන ඇති මම හීනියට කපාගෙන තියෙනවා මේක. ඊට පස්සේ ඊටාම ලේසිව අත පිරිසිදු කරගෙන මේකට අවශ්‍ය පොල් ටික දාන්න. ඊට අමතරව ලුණු ටිකත් මේකට එකතු කරන්න. ඊට පස්සේ මිරිස් ටිකක් මේකට එකතු කරන්න. ඊට පස්සේ අපි දහි ඇඹුල් එකතු කරමු. මෙතන ලුණු තේ හැඳි කාලක් මම සපයගෙන තියෙනවා. මම ඒකෙන් තේ හැඳි කාලට පොඩ්ඩක් අඩුවෙන් ඒකට එකතු කරනවා. දැන් ඔයාලා වැඩි නිවිති තලා ගන්න හොඳ නැහැ. ඉතින් මම එකම භාජනය පාවිච්චි කරන හින්දා මම කරන්නේ පොළොයි ලුණුයි උඩින් මම පොඩ්ඩක් මේ කැට ඇරලා අනා ගන්නවා. මේක වඩාත්ම සුදුසු වෙනම භාජනයක පොල් ටික මේ පොඩක් අනා ගත්තොත්. හැබැයි මම පහසුවට එක භාජනයක් ගත්ත නිසා මම ඔයාලට උඩින් එක අනලා පෙන්නන්නම්. හරි. දැන් අපේ ලුණුයි දෙහි ලුණු ටිකයි පොල් ටිකයි එකට කලවම් වුණා උඩින්. දැන් මම හිමීට මේක නිවිති අතර එකතු කරලා කලවම් කරගන්න. වැඩි අතින් තද කරන්න එපා. මොකද නිවිති කියන්නේ ගොඩක් මේ තැලෙන වතුරෙන මේ කොළ జాතියක්නේ. ඒක නිසා යාන්තම් මේ අතින් කලවම් කරලා ගන්න. ඔයාලට අවශ්‍ය නම් මේකට සැර කන්න ආස කට්ටිය නම් ගම් බිස්කුට් ටිකක් උනත් එකතු කරන්න පුළුවන්. මේ මම නම් එකතු කරන්නේ නැහැ. මට පොඩි බබාලා ඉන්න නිසා මම මේකට කෑලි මිරිස් කරලා එකතු කරා. දැන් මේ වෙලාවේ ඔයාලට රස බලන්න පුළුවන්. ලුණු ඇඹුල් ඔයාලගේ පදමට තියනවා නම් හොඳයි. එහෙම නැත්නම් ඔයාලට කැමති විදිහට මේකට එකතු කරගන්න පුළුවන්. මම මේකේ ලුණු ඇඹුල් බැලුවා. මේ මට හිතුණා මං ලුණු තේ හැඳි කාලක් එකතු කරගත්තේ මේ පොඩ්ඩක් අඩුවේ මං ඉතුරු තේ හැඳි තියෙන පොඩ්ඩක් මම එකතු කරගන්නවා තේ හැඳි කාලේ. හරි දැන් මගේ නිවිති සම්බෝලය සූදානම් පිළිගන්නන්න. මට හිතෙනවා මම පොල් පොඩ්ඩක් අඩුවෙන් පාවිච්චි කරා නම් හොඳයි කියලා. මගේකට පොල් පොඩ්ඩක් මේ චුට්ටක් වැඩි වුණා. හැබැයි හරිම රසයි. පොල් අඩු වුණාද වැඩි වුණාද කියලා වෙනසක් නැහැ. මේ
මේකට මේ දෙහි මට නම් ලුණුයි දෙහි ඇඹුලුයි හොඳ පදමට තියෙනවා නම් මේ සම්බෝලේ හරිම රසයි. විශේෂයෙන්ම අපේ ගෙදර පොඩි අය ඒ වගේම ගෙදර අනිත් සමාජිකයන් හරිම කැමති සම්බෝලයක් මේක. මම අනිවාර්යෙන් සතියට සැරයක් දෙසරයක් හදන සම්බෝලයක්. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යෙන් හදලා බලන්න. වෙන පිටරට පළාතක ඉන්නවා නම් මේ නිවිති සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන්. හදලා අපි මේ මට කියන්න කමෙන්ට් කරන්න මගේ channel එකේ මේවා මේ ගොඩක්ම මම ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේත් මේ වගේ කෑම මේ ගුණ දේවල්. හරි මට ඉතින් ඔයාලා හදලා කියන්න මොන හරි අඩුපාඩු තියෙනවා නම් මම ඉදිරිපත් කරන වීඩියෝස් වල මට කියන්න. ඉදිරියටත් මේ වගේ වීඩියෝ ඉඩ ලැබෙන වෙලාවට ඕගලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ හැමෝටම මේ මම ඉදිරිපත් කරන වීඩියෝස් ඔයගලන්ට කැමති නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, like එකක් දාන්න, comment කරන්න. අනිවාර්යයෙන් මේ වගේ තවත් විශේෂ වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලෝ මේ ළඟට ඊළඟට සැරේ එනකම් ඔයගොල්ලෝ ඔක්කොටම මම සුබ පතනවා. අයිබෝන්.